බුදුරන් වහන්සේ ජීවමාන කාලේ ඕන තරම් බුදුහාමුදුරන්ට මල් පූජා කරාද නැද්ද කියන්න බලන්න. බුදුරන් වහන්සේට අද අපි කොච්චර මල් පූජා කරනවද? මල් පූජා කරනවද නැද්ද අද? මල් පූජා කරනවානේ. උදේ හවස මල් පූජා කරනවා. දැන් පන්සලක පොය දවසට පිරෙන මල් අස් කරනවානේ සෑහෙන ප්‍රමාණයක්. හැමෝම මලක් අරගෙන එනවනේ පන්සලට. මල් වට්ටියක් හෝ මලක් අරගෙන එනවා. එහෙම නේද? එතකොට මේ බුදුරන් වහන්සේ ජීවමාන කාලෙත් මල් පූජා කරලා තියෙනවා. ඊටත් වඩා මං හිතනවා මීටත් වඩා ප්‍රමාණයක් මල් පූජා කරලා ඇති. ඇයි ඔබතුමා එහෙම කිව්වේ? අපි දැන් ඇත්තම කිව්වොත් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට වඩා මං හිතනවා දැන් අපේ මේ වර්තමාන කාලේ ඒ කාලේ තරම් පින්වත් මිනිස්සු නැතුව ඇති. මං ඒ උදාහරණය එහෙම අරගෙන තමයි මම කිව්වේ. මොකද අපි දැන් උත්සාහ කරනවා බුදුන් දකින්න. ඒ වුණාට මං හිතන්නේ අපේ තව ආත්ම ගානක් ගියත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඇස් දෙකට දකින්න අවස්ථාවක් ලැබෙයි කියලා. හැබැයි ඒ කාලෙදී බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙදී ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු බුදුරජුන්න ජීවමානව දැක්කා. ඔව් ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක්කා. ජීවමානව දැක්ක විතරක් නෙවෙයි බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරා. බුදුහාමුදුරුවොත් එක්ක කතා බහ කරා. දැන් අපේ පන්සල අපි යනකොට අපිට නායක හාමුදුරුවෝ මගදී හම්බුනොත් අපි කතා කරනවානේ අහක බලාගෙන එහා පැත්තට මාරු වෙලා යන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් බුදුහාමුදුරුවොත් එක්ක කතා කරනවා. ඒ කතා කරපු අය අතර බුදුහාමුදුරන්ට එක්ක විරුද්ධ අයත් හිටියා. ඕන තරම් හිටියා. බුදුහාමුදුරන්ගේ දර්ශනයට බුදුහාමුදුරුවෝ කියන දෙයට විරුද්ධ අයත් හිටියා. ඒ විරුද්ධ අය নানা ආකාර දේවල් කෙරුවා. පුදුම දේවල් කරා. බුදුහාමුදුරන්ගේ පවුලෙම කෙනෙක් දල් පෙරළුවා. බුදුහාමුදුරන්ව විනාශ කරන්න. දුනු ආයෝ දාලා විද්දා. තව සමහර බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරන්නට ආවා. තර්ක විතර්ක ගොඩනගන්න. මේ වගේ নানা ආකාර දේවල් සිද්ධ වුණා. ඔබ දන්නවනේ ඒක. එතකොට තව කට්ටියක් ලෑස්ති වුණ බුදුහාමුදුරන්ට අපවාදයක් ගොඩනගන්න ඕනේ කියලා.